ආයුබෝවන්. ඔයත් ඇන්තූරියම් වගාවට ඔයාගේ කලෙක්ෂන් එකට ඇන්තූරියම් වර්ග එකතු කරමින් යන කෙනෙක් නම් ඔන්න ඔයාට විශේෂ අවස්ථාවක් තියෙනවා. ඇන්තූරියම් වර්ග 19ක් එකම පැකේජ් එකකින් මිලට ගන්න අවස්ථාවක්. ඉතින් මේක අවම මිලෙන් ඔයාලට අරගෙන එන හින්දා ඔන්න ඔයාලා දැන් බලාගෙන යන්න ඔයාලගේ පැකේජ් එකේදී ඔයාලට ගන්න පුළුවන් ඇන්තූරියම් varieties මොනවාද කියන එක. මම මේ දැන් පෙන්නගෙන යන්නේ ඔයාලට ගන්න පුළුවන් ඇන්තූරියම් varieties වල ආදර්ශ මල් වල ඡායාරූප. ඉතින් මම මෙතන ඉඳන් පටන් ගන්නම්. ඉටලි බ්‍රවුන් කියන්නේ මොනවාද? පැරිස් බ්ලැක් කියන්නේ මොකක්ද කියන එක. පැරිස් බ්ලැක් ගැන කියනකොට මෙයා නෙදර්ලන්ඩ් ඇන්තූරියම් වර්ගයක්. මම ඉස්සෙල්ලාම පෙන්නගෙන ආවේ ඔයාලට ඇන්තූරියම් ලෝකයේ ඉහළම මිල ගණනක් තියෙන පබළු කෙමියේ සහිත පවුලේ සමාජිකය තමයි අල්ටිමෝ සහ ට්‍රූ මිරකල්. මේ ඇලෙග්‍රියා. ඇලෙග්‍රියා කියන්නේ නෙදර්ලන්ඩ් වරයිටි එකක්. ඒ වගේම අරිසා වයිට් කියන්නේ නෙදර්ලන්ඩ් වරයිටි එකක්. මිලියන් රෙඩ් ගැන ඔයාලා මේ වෙනකොටත් දන්නවා ඇති. ඇන්තූරියම් වගාව පිළිබඳව යම් කිසි දැනුමක් තියෙනවා නම් එයා අපේ ඇන්තූරියම් වගාවේ ඈත අතීතයේ ඉඳන් පැවතිච්ච කෙනෙක්. මෙයා ඇපල් වයිට්, මෙයා දුර්ලභ වර්ගයක්. ඒ වගේම මනේකා කියන්නේ කට් ෆ්ලවර් ඇන්තූරියම් වරයිටි එකක්. මෙයාත් දුර්ලභ වර්ගයක්. ඉතින් ඔන්න ඒත් එක්කම ඔයාලට මම අරගෙන ඇවිල්ලා තියෙනවා අපේ ඇන්තූරියම් වගාවේ ඈත අතීතයේ ඉඳන් හිටපු ඇන්තනීසියා ග්‍රීන් වරයිටි එකට අයිති ශාකයකුත් මේ පැකේජ් එකට. ඉතින් එයාගේ හැඩව රටාව, වර්ණ රටාව, වර්ණ සංකලනය පෙන්නලා ඔන්න මන් දැන් ඊගාවට යන්නේ එක්සෙන්රසෝ. මෙයාත් නෙදර්ලන්ඩ් ඇන්තූරියම් වරයිටි එකක්. හැබැයි මෙයා නිතර දෙවේලේ අපේ මාකට් එකේ හම්බ වෙන කෙනෙක් නෙමෙයි. මෙයා ජගුව ග්‍රීන්. ඉතින් දැක්කම ලස්සන කොහොමද කියන එක පේනවනේ. කොළ පාට සහ රතු පාට සංකලනයක් තමයි මෙයාගේ තියෙන්නේ. ඊගාවට මෙන්න මෙයා බර්නින් ලව්. මෙයාත් අපේ ඇන්තූරියම් ක්ෂේත්‍රය තුළ ඈත අතීතයේ හිටපු කෙනෙක්. මෙන්න මෙයා මම මේ පැකේජ් එකේ අන්තර්ගත කරලා තිනවා normal flash කියලා. මෙන්න මේ ඇන්තූරියම් ෆ්ලෑෂ් වර්ගයේ කෙනෙක් තමයි ඒ පැකේජ් එකේ අන්තර්ගත වෙන්නේ. ඊගාවට පැරිස් පින්ක්. මෙයත් නෙදර්ලන්ඩ් ඇන්තූරියම් වරයිටි එකක්. එයාගේ හැඩ රටාව පෙන්නලා ඉවර වෙලා මම ඔයගලන්ට අරගෙන ඉන්නේ පින්ක් බර්ඩ්. ඉතින් මෙයා දිගටි කොළපුවක් තියෙන හරිම ලස්සන මලක්. පඳුරු ගහලා හැදෙන වරයිටි එකක් තමයි පින්ක් බර්ඩ් කියන්නේ මිලියන් රෙඩ් වගේම. ඊගාවට මෙන්න මෙයා අන්කොමන් බැංකොක් සීඩ් වර්ගයක්. හරිම ලස්සනයි. කොළ පාට සහ රතු පාට වර්ණ සංකලනයේ තියෙන අන්කොමන් බැංකොක් සීඩ් වර්ගයක් තමයි මෙයා. ඉතින් ඔන්න මෙන්න මේ varieties include වෙච්ච පැකේජ් එක තමයි මම මේ ඕගලන්ට අරගෙන ඇවිල්ලා පෙන්නන්නේ. වීඩියෝ එකෙන් ඕගලන්ට මිලට ගන්න පුළුවන් පැකේජ් එකේ වර්ධන මට්ටම කොහොමද? ඒ වගේම යාළගේ කන්ඩිෂන් එක කොහොමද කියන එක ඔයගලන්ට හොඳටම අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්න. ඒ වගේම මම වීඩියෝ එකේම දක්වලා තියෙනවා මේ එකින් එක වර්ග කොහොමද මිල වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මම කොහොමද කොස්ට් එක දීලා තියෙන්නේ කියන එක ටෝටල් කොස්ට් එක එන්න. ඒ කියන්නේ එක පැලයක් කොච්චර මිල ගණනක් වෙලා තියෙනවද කියන එක ඔයගලන්ට පැහැදිලිවම පෙන්නලා තියෙනවා වීඩියෝ එකේ. ඉතින් මම මේ varieties වෙන වෙනම එකිනෙක පෙන්නගෙන යන ගමම මම ඔයගලන්ට නැවත වතාවක් මතක් කරන්නම් මේ පැකේජ් එකේ අන්තර්ගත වර්ග අල්ටිමෝ තියෙනවා, ෆස්ට් පර්පල් සීඩ් එකක් තියෙනවා, ට්‍රූ මිරකල් තියෙනවා, ඒ වගේම එක්සෙනරසෝ තියෙනවා, පැරිස් බ්ලැක් තියෙනවා, ඒ වගේම ඇලෙග්‍රියා එක ප්ලාන්ට් එකක් තියෙනවා, ප්ලාන්ට් දෙකක් තියෙන බුෂ් එකක් විදිහට. ඊගාවට මනේකා තියෙනවා, පැරිස් පින්ක් තියෙනවා, තවත් ඇලෙග්‍රියා ශාකයක් තියෙනවා. ඊගාවට ඇන්තනීසියා ග්‍රීන් එකක් තියෙනවා, බර්නින් ලව් තියෙනවා, ඇපල් වයිට් තියෙනවා, පින්ක් බර්ඩ් තියෙනවා, නෝමල් ෆ්ලෑෂ් එකක් තියෙනවා. ඒ වගේම ඉටලි බ්‍රවුන් තියෙනවා. ඒ වගේම මේකේ ඔයගලන්ට අන්තර්ගත වෙනවා ජගුව ග්‍රීන්, අන්කොමන් බැංකොක් සීඩ් එක, අරිසා වයිට් එක සහ මිලියන් රෙඩ් එක. ඉතින් මෙන්න මේ වර්ග 19ම ඔයාලගේ ටෝටල් කොස්ට් එක වෙන්නේ රුපියල් 6300ක් විතරයි. ඉතින් ඔන්න ඔයගලන්ට මේ පැකේජ් එකේ වර්ධන මට්ටම සහ පැලවල කන්ඩිෂන් එක බලපුවම ඔයාලට සැටිස්ෆයි නම් ඔයාලට හදාගන්න පුළුවන් වර්ධන මට්ටමේ තියෙනවා කියලා හිතනවා නම් ඉතින් වර්ග 19ම අවම මිලෙන් ඔයාලා
ඔයාලගේ තවානටත් අරගෙන යන්න නැත්නම් ඔයාලගේ කලෙක්ෂන් එකටත් එකතු කරගන්න හැකියාව තියෙනවා. contact details දාලා තියෙනවා. බල ඉන්න එපා කතා කරන්න. මොකද මේ පැකේජ් එකෙන් එක පැකේජ් එකක් විතරයි තියෙන්නේ. ඉතින් අවශ්‍ය කෙනෙක්ට ඉස්සෙල්ලාම ඇනවුම තහවුරු කරන කෙනාට මේ පැකේජ් එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් තව දෙයක් කියන්න ඕනි. මම මේකෙදි මම ඔයාලට කිව්වා මේකේ අන්තර්ගත වර්ග සියල්ලම මම ඔයගලන්ට ආදර්ශ මල්වල ඡායාරූප වලින් පෙන්වුවා කියලා. නමුත් හොඳට අවධානයෙන් බලන්න මම එතෙන්දී ෆස්ට් පර්පල් සීඩ් එකේ ආදර්ශ මලක ඡායාරූපයක් දාලා නැහැ. ඒකට හේතුව තමයි ෆස්ට් පර්පල් සීඩ් කියලා මම ශාකය අන්තර්ගත කරලා තියෙන්නේ. ෆස්ට් පර්පල් මලකට පරාගණය කරලා ඒ ලැබෙන බීජ ප්‍රරෝහණය කරලා ලැබිච්ච පැලයක්. ඉතින් මට ප්‍රෙඩික්ට් කරන්න, ඒ කියන්නේ මට ඉස්සරහා දැකලා මට කියන්න බෑ මෙයාගේ මල කොයි වගේ වේද කියන එක. මොකද පරාගණයෙන් ලැබෙන පැල එකිනෙකට වෙනස්. නමුත් ෆස්ට් පර්පල් සීඩ් කියන වර්ග හරිම ලස්සන මල් තමයි දෙන්නේ. ඉතින් ඔන්න හරිම වටින වර්ගයක් ෆස්ට් පර්පල් සීඩ් කියන්නේ. කොයි විදිහේ මලක් ඇති වේද කියන එක මට ප්‍රෙඩික්ට් කරන්න බෑ. ඒකයි මම ඒකේ ආදර්ශ මල් වල ඡායාරූපයක් අන්තර්ගත කරලා නැත්තේ. ඉතින් ඔයගලන්ට වටිනම වර්ග ටිකක් අවම මිලෙන් ඔන්න ඔයගලන්ගේ කලෙක්ෂන් එකට අරගෙන යන්න අවස්ථාව තියෙනවා. බල ඉන්න එපා. යටින් contact details දාලා තියෙනවා. කතා කරන්න අපිට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාගේ ඇනවුම තහවුරු කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මම මේ වීඩියෝ එක තුලදී ඔයාලට කාබන් පෑනක් තියලම එයාලගේ උස මට්ටම වර්ධන මට්ටම පෙන්වන්නේ. ඔයාලට මෙයාලගේ වර්ධන මට්ටම කොයි තත්ත්වෙන්ද තියෙන්නේ කියන එක පැහැදිලි වෙන්න. ඉතින් ඔයාලා පොඩි පැල නැත්නම් කුඩා පැලාවදී ඉඳන් ඇන්තූරියම් හදලා හුරු කෙනෙක් නම් ඊටම අවම මිලෙන් හොඳ, ඒ කියන්නේ ඇන්තූරියම් මාකට් එකේදී ලොකු මිල ගණනකින් අලවිවන වර්ග ඊටම අවම මිලෙන් කුඩා පැල පැකේජ් එකක් විදිහට මිලට ගන්න හැකියාව තියෙනවා. ඔන්න ඉතින් මේ හැම දෙයක්ම බලාගෙන තමන් මිලට ගන්න පැකේජ් එකේ වර්ධන මට්ටම, ඒ වගේම යාළගේ කන්ඩිෂන් එක කොයි විදිහද කියන එක හරි විදිහට දැනගෙන පාරිභෝගිකයා රවට්ටන්නෙම නැතුව ඔන්න නිවැරදි විදිහට ඔයාලට සියලුම විස්තර ඩීටේල්ස් හැම දෙයක්ම දීලා හරිම විවුර්තව මේ වෙනදාම කරගෙන යන නිසා අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කතා කරන්න. ඒ වගේම මීට අමතරව ලබා ගන්න අවශ්‍ය තොරතුරු තියෙනවා නම් contact details එක ඔයගලන්ට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් ඔන්න මම මේ පැකේජ් එකට අදාළ වර්ගවල ඡායාරූප වෙන වෙනම ළඟට අරගෙනත් ඔයගලන්ට මේගොල්ලන්ගේ කන්ඩිෂන් එක කොයි තත්ත්වෙකද තියෙන්නේ කියලා පෙන්නලා තියෙනවා වීඩියෝ එක තුළ. ඉතින් එහෙනම් වීඩියෝ එක චුට්ටක් දිග වෙනවා. මොකද මම ඔයාලට වැඩිදුර පැහැදිලි කිරීම සහ වැඩිදුර ඔයාලගේ පැකේජ් එක පිළිබඳව ඔයගොල්ලෝ මිලට ගන්න ඔයාලගේ මුදලට සරිලන සාධාරණත්වයක් ඉටු කරන්න ඕන හින්දා වීඩියෝ එක දිග වැඩි වුණාට ස්කිප් නොකර බැලුවොත් ඔයගොල්ලෝ මිලට ගන්න පැකේජ් එකේ සියලුම විස්තර ඔයගලන්ට දැනගන්න හැකියාවක් තියෙනවා. ඔන්න එහෙනම් සියලුම විස්තර අරගෙන ආවා. ඒ වගේම මතක ඇතුව ඇන්තූරියම් ෆ්ලවර් හට් බලංගොඩ YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ chances miss වෙන්න දෙන්නේ නැති වෙන්න. එහෙනම් මතක ඇතුව පැකේජ් එක අවශ්‍ය නම් අපිට කතා කරන්න. නිරන්තරයෙන් අපි ඔබත් එක්ක ඉන්නවා.